2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සදස්ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රාජ්‍යයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ යයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස් ආයතනය එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය. ඒ අනුව හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩ සහිත වසර 25ක සිරදඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කළේය. තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය මෙම විත්තිකරුවන් තම දුරේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදු කර ඇති බව සඳහන් කළාය. මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අය කරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර ඉන් මහජනතාවට විශාල පාඩුවක් සිදු වූ බවත් ඇය පෙන්වා දුන්නාය. එම නිසා මෙවැනි වැරදි සිදු කිරීමට සූදානම් වන පුද්ගලයන්ට පාඩමක් කියා දෙන ආකාරය සහ දූෂණ විරෝධී පුද්ගලයන් අභිප්‍රේරණය වන ආකාරයේ තීන්දුවක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා විවාහ වී සිටියේ ආසා විජයන්ති සමගයි. ඇය ඔහුගෙන් වෙන් වී විදේශගත වූ පසු ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වූවත් එවන විටත් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටි අතර ඔවුන් මහින්දානන්ද අලුත්ගමගේ සමග ජීවත් වනවා. හිටපු ඇමති ඩී.එම්. ජයරත්න මහතාගේ දියණිය වන සේනානි ජයරත්න සමග සම්බන්ධතාවයක් ඇති බවට ඒ දිනවල කතාබහට ලක් වුණා. ඒ වන විටත් සේනානි ජයරත්න එක්දරු මවක් වූ අතර විවාහ වී සිටියේ දුමින්ද දිසානායක සමගයි. ඒ වන විට දුමින්ද දිසානායකද දේශපාලනයට පැමිණ තිබුණා. මහින්දානන්ද සහ දුමින්ද යන දෙදෙනා දේශපාලන වශයෙන් මිතුරන්ද වී සිටි නමුත් පැතිරගී කටකතා සත්‍ය කරමින් දුමින්ද දිසානායකගේ බිරිඳ සේනානි ජයරත්න දුමින්දගේ නීතියෙන් වෙන් වී සැමියාගේ දේශපාලන මිතුරෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේව 2017 දී විවාහ කරගත්තා. කෙසේ වෙතත් දැන් සේනානි ජයරත්නට ඔවුන් දෙදෙනාම අහිමි වී ඇත. ඔවුන් දෙදෙනාම දැන් සිටින්නේ බන්ධනාගාරගතවයි. හිටපු සැමියා වන දුමින්ද දිසානායක රන්න ආලේප කළ ගිනි අවියක් නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අතර වර්තමාන සැමියා ජනතා මුදල් අපභාවිතාව නිසා වසර 20ක් සිරගතව සිටිනවා. කවුරු කොහොම මොන සෙල්ලම් දැම්මත් අවසානයේදී Taman කරන කියන දේවල් Tamanටම අරගෙන යන්න වෙනවා කියන දේ නම් මේ සිදුවීම් දිහා බලනකොට හැමෝටම තේරුම් යවයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.